කොල්ලෙක් වුණාම කොල්ලෙක්ට තියෙන්න ඕන කසාද බඳින්න අවුරුද්දක් නෙවෙයි ළමයි වයසක් නෙවෙයි එකට තියෙන්න ඕන තමන්ගේ ස්ටේබිලිටිය එක හරිද මේ ලෝකේ ආදරය කියන එක ෆ්‍රී නිකං හම්බෙන්නේ කෙල්ලොන්ට සත්තුන්ට සහ ළමයින්ට විතරයි උන්ට ආදරය කරන්න අනිත් උන්ට හේතුවක් නෑ හරිද අපි ළමයින්ට ආදරය කරන්න උගෙන් මොනවද ලැබෙනවට නෙමෙයි අපි කෙල්ලොන්ට ආදරය කරන්නේ කෙල්ලගෙන් මොනවද ලැබෙනවට නෙමෙයි අපි බල්ලොන්ට පූසොන්ට සත්තුන්ට ආදරය කරන්නේ උන්ගෙන් මොනවද ලැබෙනවට නෙවෙයි හරිද හැබැයි කොල්ලෙත් ආදරේ හම්බෙන්නේ කන්ඩිෂන් එකක් මත ඒ කන්ඩිෂන් එක තමයි අපි මොනවා හරි ප්‍රොවයිඩ් කරන්න ඕන අපි මොනවා හරි සපයන්න ඕන හරිද හිතන්න කොල්ලෙක් ඇවිල්ලා තමන්ගේ යාළුවන්ට කිව්වොත් මචං මට කෙල්ලෙක් සෙට් වුණා කියලා යාළුවෝ ටික අහන්නේ එක ප්‍රශ්නයයි හරිද එක්ක අහනවා හිනාව ලස්සනද කියලා නැත්නම් කෙල්ල ලස්සනද එහෙම මොකක් හරි තමයි අහන්නේ කෙල්ලගේ ක්වොලිටි එකක් ගැන තමයි අහන්නේ හරිද කෙල්ල ලස්සනයිද මචං කොහොමද එහෙම කියලා තමයි අහන්නේ හැබැයි කෙල්ලෙක් ගිහිල්ලා කෙල්ලොන්ගේ යාළුවන්ට කිව්වොත් මචං මට කොල්ලෙක් සෙට් වුණා කියලා අහන්නේ මොකද්ද අහන ප්‍රශ්නේ තමයි ඌ මොනවද කරන්නේ කියලා එතකොට අපි මස්ට් මොනවා හරි ප්‍රොවයිඩ් කරන්න ඕන ඒක ප්‍රොවයිඩ් කරන එක ඒක කොහොමත් එහෙම තමයිනේ බං දැන් මම උනත් මගේ නංගිව නිකන් ප්‍රොවයිඩ් කරන්න බැරි සල්ලි නැති එහෙම කෙට්ට දෙන්නේ නැහැ ඒක තමයි ලෝකේ හැදිලා තියෙන විදිය එතකොට කොල්ලෙක් වුණාම තමන්ගේ බිරිඳට තමන්ගේ බිරිඳගේ අම්මගේ තාත්තට සහ තමන්ගේ අම්මට තාත්තට සහ සමස්ත ෆැමිලි එකට උදව් කරන්න පුළුවන් මට්ටමට ෆයිනෑන්ෂලි ලොකු වෙලා තියෙන්න ඕන ලොකු මනුස්සෙක් වෙලා තියෙන්න ඕන මම ගනම් පෞද්ගලිකව මගේ වයිෆ් පස් එකේ අරන් යන්න හෝ ටැක්සි වල අරන් යන්න කැමති නෑ එතකොට ඒ මට්ටමකට වාහනයකට එක්කන් යන්න පුළුවන් වෙන්න ඕන තමන්ගේ ළමයින්ව හොඳට රැක බලා ගන්න පුළුවන් වෙන්න ඕන සරලව තමන්ගේ හීන ටික හරියට හැබෑ කරගත්තට පස්සේ තමයි මේ සෙකන්ඩ් ස්ටෙප් එක ඉදිරියට යන්න ඕන ඔක අර ඒබ්‍රහම් මාස්ලෝගේ හයිරාකි ඔෆ් නීඩ්ස් වලත් ඔක තියෙනවනේ ඒ කියන්නේ අපි අපේ මූලික අවශ්‍යතා ටික සම්පූර්ණ කරගත්තට පස්සේ තමයි සිකියුරිටි වලට යන්නේ සිකියුරිටි සහ මූලික අවශ්‍යතා ටික සම්පූර්ණ කරගත්තට පස්සේ තමයි අපි ලව් කියන තැනට යන්නේ හරිද එතකොට ඒ ටික සම්පූර්ණ කරගෙන ඊළඟ එකට යන්න හරිද මොකද ඕවට රස් වුණාට පස්සේ අපිට අර ටික කරන්න අමාරු වෙනවා බැරි වෙනවා හරිද ඒක නිසා ඒක කොල්ලෝ ඒක පොඩ්ඩක් එහෙම හිතන්න හරිද මේ එහෙම සීන් එකක් තමයි තියෙන්නේ හරිද ඔයා සල්ලිකාරයෙක් නෙවෙයි නම් ඔයාට සල්ලි නැත්තම් ඔයාට පව එක නැහැ ඔයාට කිසි දෙයක් නැහැ අර වලිගයක් නැති ගොනෙක් වගේ තමයි කොල්ලට ඉන්න වෙන්නේ සහ ඉතින් ඇත්තටම යකෝ උඹ ඇත්තටම අනිත් එකාට ආදරේ නම් ඌව සුව පහසුව තියන්න පුළුවන් වෙන්න බෑ නැතුව නිකන් මේ ලුණුයි බතුයි කන කතා බයිලා හරි අමාරු එහෙම ලුණුයි බතුයි කන්න බෑ පිස්සුද එහෙම බෑ එක දවසක් අයි උපරිම ඔයා බලන්න ඕනම ගෙදරක ප්‍රශ්නය තියෙන්නේ සල්ලි වල විතරමයි කවුරු හරි කියනවා නම් සල්ලි නැතුව සතුට තියෙනවා කියලා මං උන්ට රුපියල් 50ක් විතර දෙන්න මට මාසයක් සතුටින් ඉඳලා පෙන්නපන් රුපියල් 50න් විතරක් සල්ලි වල තමයි සතුට තියෙන්නේ සල්ලි වල තමයි සතුට තියෙන්නේ හරිද එතකොට මේ ඔය ඇත්තටම ආදරේ නම් අනිත් එකාට ඌව සුව පහසුව තියන්න පුළුවන් වෙන්න උඹේ සල්ලි වල ලංකාවේ භාගයට භාගයක් ගෙවල් වල ප්‍රශ්න අම්මලා තාත්තලා අතර ප්‍රශ්න හෝ ඔහොම ගෙවල් ඇදලා පවුල් ප්‍රශ්න කියලා කියන්නේ අපි ඒව ඇති වෙන්නේ සල්ලි නැතිකම නිසා යකෝ සල්ලි තියෙනවා නම් එහෙම මිනිස්සුන්ට ප්‍රශ්න ඇති වෙන්න හේතුවක් නැහැනේ උන්ට ඕන විදිහට කණ්ඩ තියෙනවා නම් ඕන විදිහට අඳින්න තියෙනවා නම් තව මොකද්ද තියෙන ප්‍රශ්නේ ප්‍රශ්නේ තමයි තමන්ගේ එක්ස්පෙක්ටේෂන් එකට වඩා රියැලිටි එකේ තමන්ට සල්ලි නැත්තම් ඒ ප්‍රෙෂර් එක නිසා අනිත් උන් කතා කරත් තරහ යනවා එතකොට තමයි ප්‍රශ්න ඇති වෙන්නේ වගේ නිකන් account එකේ ඉමේජින් කරන්න නිකන් කෝටියක් තියෙනවා කියලා පට්ට සතුටින් ඉන්න පුළුවන්. ඒක කවුරු හරි බැන්නත් උඹට දුකක්වත් නිකන් ඌත් එක්ක ෆයිට් කරනවත් හිතෙන්නේ නැහැ. හරිද? ඒක වෙන ෆීලිං එකක්. එහෙම බලන්නකො පොඩ්ඩක් හිතලා ඒක. ඒ නිසා වැඩි දඟලන්න එපා ওই සම්බන්ධ ප්‍රශ්නවලට. money can't buy happiness නෙමෙයි money can buy happiness. හරිද? එළ